හැමෝම ආදරයෙන් පිළිගන්නවා මොනිකාස් කිචන් YouTube channel එකට. අද මම ඔයාලට ගෙනාවේ vegetable mash එහෙම නැත්නම් කෝස ඔක්කොම එළවලු දාලා තියෙන හදන mash එකක්. ඉතින් බලමු කොහොමද මේක හදන්නේ කියලා. මේකට අවශ්‍ය වෙනවා සියඹලා. මම සියඹලා පැකට් එකක් අරන් තිනවා. එකකින් භාගයක් තමයි මම දාන්නේ. මොකද මේ සියඹලා ටිකක් අර ගොඩක් ඇඹුල් ගතිය වගේ තියෙනවා. ඉතින් මේ සියඹලා ටික හොඳට මේ විදිහට අතින් පොඩි කරලා පැහැච්චි උණු වතුර තමයි මේකට දාගන්නේ. උණු වතුරෙන් දිය කරන්න ඕනේ. විනාඩි 10ක් වගේ තියලා මේ උණු වතුරෙන් ඔක්කොම හොඳට දිය වුණාට පස්සේ පෙරා ගන්න ඕනේ. ඉතින් මගේ YouTube channel එක ඔයාලා යාළුවෝ ඉන්නවා නම් ඔය දන්න අය එහෙම නැත්නම් මේ අරාබි දන්නේ නැති අය දන්න අය මෙහි ඉන්නවනේ මැද පෙරදිග ඕනම රටක. ඉතින් එයාලට ෂෙයා කරන්න ඒ හැම දිනාටම ෂෙයා කරලා ලයික් කරලා කමෙන්ට් කරන්න. ඉතින් ඔයගොල්ලන්ට තව ඕනම දෙයක් දැනගන්න ඕන නම් මට පහලෙන් කමෙන්ට් කරන්න. ඊට පස්සේ මම ඔයාලට ඕන වීඩියෝ එකක් අරන් එන්නම්. ඉතින් ඊට පස්සේ දැන් මම මෙන්න මේ විදිහට මස්ටරි හාල් මෙතන හාල් හුඬු එකමාරක් තියෙනවා. එහෙම නැත්නම් හාල් කප් එකමාරක් තියෙන මස්ටරි හාල් වලින් මෙන්න මේ පොඩි මස්ටරි හාල් එක තමා ගත්තේ. හොඳට හොදලා පෙරාගෙන ඊට පස්සේ තමයි මේ වාජනයට එකතු කරගන්නේ. ලූණු හීනිවට කපාගෙන තියෙනවා. සුදු ලූණු ලොකු ගෙඩියක් තලලා අරගෙන තියෙනවා. ඊට පස්සේ අපි මේකට බක්කතු උණුස් කොළ එකතු කරගන්නවා. ඊට පස්සේ කිස්පරා කොළ එකතු කරගන්නවා. ඉස්බන් කොළ එකතු කරගන්නවා. කොළ වර්ග තුනෙන්ම එකතු කරගන්න. මේ ඉස්බන් කොළ වර්ග තුනෙන්ම එකතු කරගන්නවා. මේ කිස්බරා බක්කතු උණුස් කිස්බරා ඉස්බන්. ඊට පස්සේ මේකට නනා කොළත් එකතු කරගන්න. පොඩියට කපාගත්තු නනා කොළ එකතු කරගන්නවා. එහෙම නැත්නම් මිංචි කියලා තියන්නේ අන්න ඒවා එකතු කරගන්නවා. ලුණු එකතු කරගන්නවා. කහ සූදුරු කුඩු කරි පවුඩර් කොත්තමල්ලි ගම්මිරිස් ඒ සියල්ලම එකතු කරගෙන මේ විදිහට හොඳට කලවම් කරගන්න. ඔයාලා ලුණු දානකොට ඒක අවශ්‍ය ප්‍රමාණයට ලුණු එකතු කරගන්න. ලුණු එකතු කරගත්තට පස්සේ අපි දැන් දිය කරගත්ත සියඹලා ටික මෙන්න මේ විදිහට හොඳට දිය වෙලා පෙඟිලා තියෙන්නේ. ඇට ටික ඔක්කොම අයින් කරගෙන ඒ සියඹලා ටිකත් අපි කිරි ගොට්ටකින් වගේ හොඳට පෙරාගෙන අපි දැන් හදාගත්ත අර මිශ්‍රණයට එකතු කරගන්නවා. මේ මිශ්‍රණය හොඳට කලවම් කරගන්න ඕනේ. අර 3-5 ටික ඔක්කොම. ඊට පස්සේ දෙලුම් ජූස් තියෙන්නේ මෙහෙ කියනවා දිස්තරොම්මෝන් කියලා. දිස්තරොම්මෝන් එකකින් සාමාන්‍යයෙන් පුංචි කප් එකක් අපි කොපි බොන්නේ. අන්න ඒ වගේ කප් එකකින් එකක් විතර දාගන්න. වැඩි දාගන්න එපා. ඇඹුල් ගතිය වැඩි වෙනවා. ඊට පස්සේ මේකට එකතු කරගන්නවා. අපි ඊට පස්සේ එකතු කරගන්නවා. මේක හොඳට කලවම් කරගන්න. ඊට පස්සේ මේකට ඔලිව් ඔයිල් එකතු කරගන්න. ඔලිව් ඔයිල් දානකොට සාමාන්‍යයෙන් වීදුරු කාලක් වගේ දාගන්න. දෙහි දාගන්නවා. දෙහි සාමාන්‍යයෙන් දෙහි ගෙඩි දෙකක් විතර වගේ වැටෙන්න දාගන්න. ඔලිව් ඔයිල් දෙහි මේ විදිහට ඔක්කොම දාලා ඊට පස්සේ තමයි මේ මිශ්‍රණය හොඳට කලවම් කරලා අපි දැන් එළවලු ටික මෙන්න ලුණු මදි වගේ ලුණු තව ටිකක් දාගන්නවා. ඊට පස්සේ ඒකට සීනිත් දාගන්නවා. සීනි සාමාන්‍යයෙන් හැඳි 3ක් වගේ. එහෙම සමහරු කැමති ටිකක් පැණි රස කන්න. සමහරු කැමති ටිකක් පැණි රස අඩුවට කන්න. ඉතින් ඔයාලාගේ හදන විදිහට පැණි රස අඩු වැඩි කරලා සීනි හැඳි කීයක් දාන්න ඕනද කියලා ඒක ඔයාලම තීරණය කරන්න ඕන. ඊට පස්සේ මං හොදගත් එළවලු ටික ඊට පස්සේ මේ කූස දෙපැත්තෙන් අර
දෙපැත්තෙන් කපා ගන්නවා. ඊට පස්සේ තක්කලි හොදගත්තා. බෙල් පේපර් එහෙම නැත්නම් මාළු කියන්නේ අන්න ඒවා. තක්කලි ගෙඩිය මෙන්න මේ විදිහට උඩින් නැට්ට කපාගෙන ඊට පස්සේ ඇතුලේ තියෙන මදේ හොඳට අයින් කර ගන්න ඕන. මදේ අයින් කරලා ඊට පස්සේ මෙන්න මේ විදිහට මදේ අයින් කරනවා. මදේ අයින් කළා ඊට පස්සේ තමයි අපි අද හදාගත්ත අර මිශ්‍රණේ එහෙම නැත්නම් ඒ හාල් ටික අපි එකතු කරගන්නේ. ඉතින් ඒ විදිහට තමයි අනිත් එළවලු ටිකත් දැන් මට මෙහෙම දැන් මම තනියමනේ මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒ හින්දා මට කවුරුත් නැහැ. මම ඔයගොල්ලන්ට අර විදිහට තමයි පෙන්නන්නේ. ඒ ටික කපලා අයින් කරගන්නවා. ඒකේ තියෙන අර මද ටිකත් ඔක්කොම අයින් කරගත්තා තක්කලි ටික. ඊට පස්සේ ඒ තක්කලි ඒ ගෙඩිය ඇතුළට අපි හදාගත්තු මිශ්‍රණය දාලා පස්සේ මෙන්න මේ විදිහට මාළු මිරිස් එක අර විදිහට නැට්ටත් අයින් කරලා අර විදිහට ඇතුලේ තියෙන එකත් ඒ ටික ඔක්කොම සූරලා අයින් කරගෙන ඊට පස්සේ තමයි ඒකට ඇතුළට හදාගත්ත මිශ්‍රණය දාන්න. ඊට පස්සේ මේකට මට තක්කලි දාන්න අමතක වුණා. සමාව වෙන්න. ඊට පස්සේ තක්කලි ටිකත් හොඳට හීන් වෙන්න කපලා දාලා ආයෙමත් මේක අර මිශ්‍රණයට එකතු කරලා අපි හදාගත්ත එළවලු ටිකට ඔක්කොම එකින් එක එකතු කරගන්න. එන්න මේ විදිහට හොඳට එකතු කරගන්නවා. කූසත් අර විදිහට හොඳට කූස එකේ නැට්ට කපලා ඒක ඇතුලේ තියෙන මදේ හොඳට අර කූස හාරන්නේ අන්න ඒ වාගේ දෙයකින් මෙන්න මේ විදිහකින් හොඳට හාරලා ඇතුලේ ටික අයින් කරගන්නවා. ඊට පස්සේ අන්න විදිහට මම ඒ ඇතුලේ මද ටික ඔක්කොම අයින් කරගත්තා. ඉතින් එකින් එක මම මේ ඔයාලට පෙන්නන්නේ ඕගොල්ලන්ට දන්නේ නැති කෙනෙක්ට තේරුම් ගන්න මේ විදිහයි කියලා. ඉතින් ඊට පස්සේ අපි හදාගත්ත සෝස් එක ආයෙමත් එක ඇතුල් කරනවා. අර විදිහට දැන් මෙන්න මේ විදිහට බත් ටික කොම් එහෙම නැත්නම් බත් හරි එහෙම නැත්නම් හාල් ටික මෙන්න මේ විදිහට එකතු කර ගන්නවා. ඇතුළට හොඳට දාගන්න. ඒකේ සෝස් එක තියෙනවනේ. සෝස් එකත් එක්ක තමයි අර අපි හදාගත්ත එහෙම නැත්නම් ඔය මාළු මිරිස් තක්කාලි ඒ ඇතුළට දාගන්න. ඒකේ සෝස් එකත් එක්කම. ඒකේ සෝස් එක තව ඉතුරු වුණාම ඒ ටික අපි අයින් කරගන්නවා. මෙන්න මේ විදිහට අපි දැන් කූසයකටත් අර හාල් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ අන්තිමට පෙරාගත්ත මේ විදිහට අපි දැන් පෙරා ගන්නවනේ. අන්න මෙන්න මේ විදිහ හාල් ටික වෙනම ඒකේ සෝස් එක වෙනම ඒ සෝස් එක වෙනම අපි තියා ගන්නවා. ඊළඟට අපි අර එළවලු ටිකට වක් කරන්න. බලමු කොහොමද ඊටු ටික කරගන්නේ කියලා. මෙන්න මේ විදිහට අර අඩිය අල්ලන හන්ද තමයි මම මෙන්න මේ විදිහට රස්පානක් අරගෙන ඒකට තෙල් ටිකක් දාගන්නවා. ඔලිව් තෙල් ටිකක් දාගෙන මෙන්න මේ විදිහට අල රවුමට කපාගෙන අල ටික හොඳට අඩියෙන් අහුරනවා. මෙන්න මේ විදිහට අල රවුමට කපාගෙන අහුර ගන්නවා. මේ සාමාන්‍යයෙන් අල කපනකොට ටිකක් මහතර වගේ අල රවුමට ටිකක් ගණකම් වගේ කපා ගන්න. මොකද දන්නවද අල ඉක්මනින් දී වෙනවා. අඩිය අල්ලනකොට අපිට මේ බෙදනකොට මේ අලත් එකට ගන්න ඕනේ. ඒ හින්දා ටිකක් ඝනකම්ව කපා ගන්න. ටිකක් මහතට ගොඩාක් මහතටත් නෙමෙයි. ඒ විදිහට කැරටුත් මේ විදිහට ටිකට කපා ගන්නවා. කැරට් අල ඔයාලා මේක ලූණු දානවා නම් ලූණු රවුමට කපා කරලා දාගන්න පුළුවන්. ඒක ඉතින් ඔයාලා කැමති නම් ලූණුත් කපලා දාගන්න. ඊට පස්සේ මේකට දාගන්න වරගෙන මේ විදිහට එළවලු ටිකයි වරගෙනප් ටිකයි මෙන්න මේ විදිහට අපි අර හදාගත්ත ස්රාස් පානෙට මෙන්න මේ විදිහට ඒ ටික දාලා තියෙනවා. මෙන්න මේ විදිහට ඔක්කොම ලස්සනට අසුර ගන්නවා. මෙන්න මේ පයර රාස් පානෙට. දැන් මේ ටික ඔක්කොම මම අසුර ගත්තා.
මේ ටික අසුරගෙන ඊට පස්සේ ඉතින් මේ අර සෝස් එක ගොඩාක් වතුර දාන්නේ අර තිබ්බ අපි හදාගත්ත සෝස් එකම විතරයි මේක තැම්බෙන්න දාන්නේ. මොකද වතුර ගොඩාක් තියෙන්න බෑ. සමහරු නම් කැමති මේකේ වතුර සමහර සෝස් එක ගොඩක් තියෙනවට සමහරු නම් කැමති නැහැ. ඉතින් ඒ සෝස් එකෙන් තමයි මේ එහෙම නැත්නම් මැෂි එක හොඳට තැම්බෙන්නේ. මොකද මේ අර එළවලු ඉක්මනින් තැම්බෙනවනේ මේක එළවලු වලත් වතුර උනනවනේ. හරි ඉක්මනින් තැම්බෙනවා. ඉතින් මෙන්න මේ විදිහට දැන් මම අර සෝස් එක හොඳට වක් කරගන්නවා. මොකද සෝස් එක ගොඩාක් වතුර දාන්න එපයි කීවේ. මොකද අර අපි දාපු දැන් මේ හදාපු බත් එකෙත් අර සෝස් එක තියෙනවනේ. ඒ සෝස් එකයි මේ දාපු එකයි. එතකොට හොඳට තැම්බෙන්න ගානට තැම්බෙන්න මෙන්න මේ විදිහට තමයි වතුර නැහැ. හොඳට හරි ඉක්මනින් තැම්බෙනවා. ඉතින් හරි රසවත් මේ මැෂියේ කියන මේ අරාබියේ හදන රසවත් ආහාරය. ඉතින් ඔයාලත් මෙන්න මේ විදිහට හදලා බලලා ඉතින් රස ගුණ කියන්න. එහෙනම් ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න. ඉතින් අයි වීඩියෝ එකෙන් අපි හම්බෙමු. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අල්ලා දෙවියන්ගේ පිහිටයි.